2024 කෙටි ප්‍රශ්නවල පළවෙනි කෙටි ප්‍රශ්නය. මේකෙදි කියනවා අපිට නිවසක බිත්තිවල තීන්තාලේප කිරීමට මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ යයි ඇස්මේන්තු ගත කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතර යෙදවිය යුතුද කියලා අහන්නේ. අපෙන් අහන්නේ අමතර යෙදවිය යුතු මිනිසුන් ගාන. එතකොට ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනි මිනිස් දින. මිනිස් දින හොයාගන්න අපි දන්නවා මිනිසුන් ගාන ගුණ කරනවා දින ගානෙන්. මිනිසුන් 6යි දින 8යි. එතකොට අපිට එනවා මිනිස් දින ගාන 48ක් කියලා. එතකොට මේ මිනිස් දින 48ක වැඩ ප්‍රමාණය දින 3කිනුයි අපිට නිම කරලා ඉවර කරගන්න ඕනි. එහෙනම් අපි මේ මිනිස් දින 48 මේ සූත්‍රයටම දාපුවාම 48 සමානයි අපි මිනිසුන් ගාන මං x කියලා අරන් තියනවා ගුණ කිරීම 3. එතකොට 48 3ෙන් බෙදපුවාම 16ක් එනවා x. ඒ කියන්නේ දින 3කින් නිම කරන්න මිනිස්සු 16ක් ඕනි වෙනවා. 16 ආවට ඒ උත්තරයට හරි දෙයිද? නෑ. මොකද අපෙන් අහන්නේ මිනිසුන් කී දෙනෙක් අමතර යෙදවිය යුතුද කියලා. දැනටමත් මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා නම් අමතර යෙදවිය යුතු මිනිසුන් ගාන කීයද? 10 දෙනයි. හරි දෙවැනි ගානේ මෙන්න මේ විදිහේ රූපයක් දීලා තියෙනවා. ඒ රූපයේ දත්ත දීලා තියෙනවා අපිට ABCD සමාන්තර රේඛා කියලා. ඒ වගේම මෙතන කෝණය දීලා තියෙනවා අංශක 40ක්, මෙතන කෝණය දීලා තියෙනවා අංශක 70ක්. අපෙන් අහන්නේ BAE කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. අපිට දීලා තියෙන දත්තත් එක්ක දැන් AB සමාන්තරයි CD කියලා දීලා තියෙනවානේ. එහෙනම් අපිට මෙන්න මේ කෝණේ මොනවාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මෙතන 40 නම් මෙතනත් 40ක් වෙනවා. ඒ වගේම CEB මෙතන තියෙන්නේ මොකක්ද? සරල රේඛාව මත කෝණ. සරල රේඛාව මත කෝණය අංශක 180යි. මෙතන 70යි නම් මෙතන කීයක් වෙනවද? 110ක්. ඊට පස්සේ මෙන්න මේ ABE ත්‍රිකෝණය සලකලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එන්නේ එක සලකලා x ධන 40 ධන 110 සමානයි 180. 40යි 110යි 150යි 150 මේ පැත්තට යවපුවාම ඍණ 150ක් වෙනවා. 180 වෙන් 150ක් අඩු වෙච්චාම අපිට x ට උත්තරේ එනවා x මානයි අංශක 30ක් කියලා. හරි අපි බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගානේ මෙහෙම කියනවා. දී ඇති වට ප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංකලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? නාට්‍ය හා රංකලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30යි. අපි ඒක පස්සට පොඩ්ඩක් තියමුකෝ. අපෙන් අහන්නේ නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව. නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව හොයාගන්න කලින් මේ නැටුම් වලට අදාළ කොටසේ කෝණය අපි හොයාගන්න ඕනේ. චිත්‍රකරණ කොටසට අදාළ කෝණය 180යි. මෙතන කෝණය අංශක 90යි. මෙතන කෝණය අංශක 20යි. මේ කෝණ සියල්ලගෙම එකතුව 360ට සමාන වෙන්න ඕනි. 180 ධන 20 ධන 90 ධන x සමාන වෙන්න ඕනි 360ට. එහෙම සුළු කරගෙන ගියාම අපිට x ට එනවා අංශක 70ක් කියලා. අපි දැන් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව අයිති කොටසේ කෝණය හොයාගෙන ඉවරයි. දැන් ඊට පස්සේ බලන්න ඕනි ළමයි සංඛ්‍යාව හොයාගන්න ක්‍රමය. දැන් අංශක 20කින් ළමයි 30 දෙනෙක් නිරූපණය කරනවා කියලා කියනවා. අපෙන් අහන්නේ අංශක 70කින් ළමයි කොටසක් කොච්චරක් නිරූපණය කරනවද කියලා අහන්නේ අපේ. ඒකට මේක දැන් තියෙන අනුලෝම සමානුපාතික සම්බන්ධයක්. අපි මෙන්න මේ සමීකරණ දෙකක් වශයෙන් අරන් මේක 1 මේක 2 කියලා 1 බෙදුවොත් 2කින් 20 බෙදනවා 70න් එහා පැත්තේ 30 බෙදනවා y වලින්. මේක සුළු කරපුවාම අපිට 2y සමානයි 210ක් කියලා එනවා. y සමානයි 105ක්. මම මේ මෙතනදී y කියලා ගත්තේ සිසුන් සංඛ්‍යාව. නැටුම් කරන සිසුන් සංඛ්‍යාව. එතකොට නැටුම් කරන සිසුන් සංඛ්‍යාව වෙනවා 105ක් කියලා. හරි. අපි බලමු 7 වෙනි ගාන. 7 වෙනි ගානේ අපිට දීලා තියෙනවා 2x වර්ගයේ ඍණ 18 කියලා ප්‍රකාශනයක්. මේකේ සාධක හොයන්න කියලා තමයි කියන්නේ. දැන් මේක බැලු බැලමටම අපිට එක සාධකයක් පේනවා. ඒක තමයි 2. අපි මේ 2 පිටට ගමුකෝ. 2 පිටට ගත්තාම වරහන් ඇතුළේ ඉතුරු වෙනවා x වර්ගය ඍණ 9. මෙන්න මේ 9 අපිට ලියා ගන්න පුළුවන් 3 වර්ගයක් විදියට. 3 වර්ගයක් විදියට ලියා ගත්තාම මෙතන අපිට පේනවා වර්ග දෙකක අන්තර ක්‍රමය. එතකොට වර්ග දෙකක අන්තරය එතනට දාපුවට පස්සේ
2 වතාවක් x ඍණ 3 වතාවක් x ධන 3. ඔන්න සාධක කැඩුවා. හරි. අපි බලමු දැන් 8 වෙනි ගාන. 8 වෙනි ගානේ දීලා තියෙනවා මේ දර්ශක ලඝු ගානක් තමයි 8 වෙනි ගානට දීලා තියෙන්නේ. මෙතන තියෙනවා දර්ශකාකාරයෙන් අපෙන් අහන්නේ ලඝු ආකාරයෙන්. දර්ශකාකාරය ගත්තොත් 10 0.637 වෙනි බලය සමානයි 4.34 කියලා දීලා තියෙනවා. මම මෙතන බලය කියලා ගත්තේ මේක පොඩි හේතුවක් මත. දැන් අපෙන් අහන්නේ ලඝු LG 43.4. මෙතන තියෙන්නේ 4.34. ඒකට මම මෙහෙම වැඩක් කරනවා. මම දෙපැත්තම 10න් ගුණ කරනවා. දෙපැත්තම 10න් ගුණ කරපුවාම මේ පැත්ත 43.4ක් වෙනවා. මේ පැත්ත මොකක්ද වෙන්නේ? මේ පැත්තේ බල එකතු වෙනවා. එතකොට මේ තියෙන්නේ කීවෙනි බලයද? 10 පළවෙනි බලය. 10 පළවෙනි බලයයි මේ බලයයි එකට එකතු වෙනවා. එතකොට 1.0.637.5 එකට එකතු වෙච්චාම 10 1.637.5 කියලා තමයි එන්නේ. මේ පැත්තේ 43.4 එනවා. ඊගාට මේක දැන් ලඝු ආකාරයෙන් ලිව්වහම log 10 පාදයට 43.4 සමාන වෙනවා 1.637.5ට ලඝු ආකාරයෙන් ලිව්වහම. මේ log 10 පාදයට කියන එක අපිට කෙටි කරලා ලියන්න පුළුවන් LG දාලා අන්න එහෙම කරලා තමයි මෙතන LG ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට LG දාලා ලිව්වට පස්සේ LG 43.4 සමානයි 1.637.5 කියලා මේකේ අගය අපිට එනවා. හරි. 9 වෙනි ගාන. 9 වෙනි ගානේ මෙහෙම සින්නක් කියන්නේ. දී ඇති රූපයේ AB සිරස් කසක් වන අතර B ලක්ෂයෙහි කුරුල්ලෙක් සිටී. C ලක්ෂයෙහි ළමයෙක් සිටී. තවද AC තිරස් වේ. ළමයා කුරුල්ලා දකිනුයේ අංශක A ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකුණුයේ B අංශක අවරෝහණ කෝණයකින් නම් රූපෙහි එම කෝණ නිරූපණය කරන්න. A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්න. දැන් මෙන්න මේ B ලක්ෂයේ තමයි කුරුල්ලා ඉන්නේ. C ලක්ෂයේ තමයි ළමයා ඉන්නේ. ඉස්සෙල්ලාම අපිට කියනවා ළමයා කුරුල්ලා දකිනුයේ අංශක A ආරෝහණ කෝණයකින්. ආරෝහණ කෝණය මාක් කරන්නේ කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට. එතකොට මෙතන ඉඳන් කුරුල්ලා දකින්නේ මෙතනනේ කුරුල්ලා ඉන්නේ. අංශක A ආරෝහණ කෝණයකින්ලු. එහෙනම් අංශක A කෝණය ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙතන. ඊගාවට කුරුල්ලා ළමයා දකුණේ B අවරෝහණ කෝණයකින්. අවරෝහණ කෝණය මාක් කරන්නේ මෙන්න මේ පැත්තට. මෙතන ඉඳන් මේ පැත්තට මාක් කරනකොට කොතනින්ද මාක් වෙන්නේ? මේ තියෙන්නේ. එතකොට මේක තමයි B අවරෝහණ කෝණය වෙන්නේ. මේ දෙක අතර සම්බන්ධය අහනවා. දැන් මෙන්න මේ මම කඩයිරි දෙකක් ඇනලා තියෙන්නේ. ඒ කඩයිරි දෙක සමාන්තරයිනේ. කඩයිරි දෙක සමාන්තරයි නම් මේ කෝණ නම් හඳුන්වන නම් මොනවාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. හරි. 10 වෙනි ගාන. 10 වෙනි ගානේ තියෙනවා මෙහෙම. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරය R මෙන් 3 ගුණයකි. පතුලේ අරය R නම් ඒ සිලින්ඩරයේ උස ඒ වගේ 3 ගුණයක්ලු. පතුලේ අරය R නම් උස කීයක්ද? එහෙනම් 3යි R. වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? මෙතන තින්ත කියන එකට වෙනුවට මම පාට කොලයක් අලවනවා කියලා කියන්නම්කෝ. පාට කොලයක් අලවනවා නම් මේකේ වැදගත් වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි පතුලේ වර්ගඵලයයි වැදගත්. අපි ඉස්සෙල්ලාම පතුලේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයාගමුකෝ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන් අපිට 2πRh වලින්. 2πRh. h කියන්නේ උස, r කියන්නේ අරය. 2π අරය r උස 3r. සුළු කරපුවාම අපිට එනවා 6πr වර්ගයක්. ඊට පස්සේ අපිට ඕනි පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. පතුලේ වර්ගඵලය නම් 5r වර්ගය. එතකොට ඊට පස්සේ අපෙන් අහන්නේ මේකෙදී පතුලේ පමණක් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? වක්‍ර පෘෂ්ඨයේ ගාන්න අවශ්‍ය තින්ත ප්‍රමාණය පතුලේ ගාන්න ඕනි තින්ත ප්‍රමාණය වගේ කී ගුණයක්ද කියලා අහන්නේ. දැන් පතුලේ කොලයක් කෙලෙව්වා නම් ඒ වගේ කී ගුණයක් වක්‍ර පෘෂ්ඨය අලවන්න ඕනිද කියලානේ අහන්නේ. එහෙනම් මොකක්ද කරන්න ඕනි? මෙන්න මේක බෙදන්න ඕනි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය බෙදන්න ඕනි පතුලේ වර්ගඵලයෙන්. එතකොට 6πr වර්ගය බෙදපුවාම 5r වර්ගයෙන් අපිට එනවා 6 ගුණයක් කියලා.